සන්ධ්‍යා අඳුර පතිත වෙලා කඳවුර නිහඬතාවයෙන් පවතී. නමුත් ඒ නිහඬකම අභියෝගයක් මෙන්. ඒ වෙලාවේ කඳවුරේ ගිම්හාන රාවයට මැද බල්ල ජර්මන් ෂෙපර්ඩ් අංක 1 නොහොත් ෂැඩෝ අවධානයෙන් හැසිරේ. කන දිගු වෙලා ඇස් ඍජුව බලා සිටින ෂැඩෝ තම ආරක්ෂක සෝල්ජර්වරයා කෝප්‍රල් ඇලෙක්ස් මුණ ගැසෙනවා. මින්පසුව කඳවුරේ ආරක්ෂක ෂැඩෝ තම පුහුණුවීම් වල නිරත වෙමින් තමාගේ දක්ෂතා තමගේ සෝල්ජර්වරයා ඇලෙක්ස් වෙත ආඩම්බරයෙන් පෙන්වනවා. ෂැඩෝ කියන්නේ හරිව බුද්ධිමත් ඉවසීමෙන් කටයුතු කරන හමුදා සුනකයෙක්. දැනටමත් විශාල මෙහෙයුම් කිහිපයකටම සම්බන්ධ වී ඇති ෂැඩෝ මෙම සේනාංකයේ සිටින දක්ෂතම සුනකයා ලෙස පත් වී සිටිනවා. ඒ විතරක් නෙවෙයි මෙහි සිටින හමුදා සෙබළුන්ගේ ආදරණීයම උරතල්ම සුරතලා වෙන්නේත් මේ ෂැඩෝම තමයි. හැම මොහොතකදීම ෂැඩෝගේ හැසිරීම යමක් පැවසීමට උත්සාහ කරනවා. තීනු ඇස් වලින් ඉතා විමසිල්ලෙන් සෝදිසි කරන්න පුරුවන් හැකියාවක් ෂැඩෝට තියෙනවා. ඉතින් සෝල්ජර්වරයන් නිතරම සිටින්නේ ෂැඩෝ ගැන ලොකු විමසිල්ලකින් තමයි. තම ආරක්ෂක කෝප්‍රල් ඇලෙක්ස් සමග දවස ගෙවන ෂැඩෝ ආහාර ගන්නේ පවා එකට. ඔවුන් දෙදෙනා අතර ඇත්තේ ඉතා තියුණු බැඳීමක් ලෙසයි මෙයින් පෙන්වා දෙන්නේ. තම ස්වාමියාට කීකරු සුනකයෙක් ලෙස කතාවේ අපිට ෂැඩෝගේ චරිතය පෙන්වා දෙන්නේ හරිම අපූර්වටයි. කදවුරේ රාජකාරී කටයුතු වලට පමණක්ම සීමා නොවූ ෂැඩෝ හමුදා කණ්ඩායම සමග සතුටින් සෙල්ලම් කරමින් කාලය ගත කිරීමට පවා ඉතා කැමැත්තක් දක්වනවා. හරිම අපූර්වට කීකරුව විනෝදයෙන් ඉන්න ගොඩක් මාසයි මේ ෂැඩෝ නම් ඉතින්. දැන් අපිට කතාවේ පෙන්වා දෙන්නේ ෂැඩෝ නොසන්සුන් ලෙස යමක් ලෙස ඉතා සෝදිසියෙන් බලන අයුරු. ආධාරක වැඩ පසුපස පඳුරු සෙලවීම නිසා ෂැඩෝ හිතන්නේ එතන කවුරුන් හෝ සිටින බවයි. හදිසියෙම ඇස් තරමක් විශාල කරගෙන තියුණු ලෙස ෂැඩෝගේ හදිසි හැසිරීම නිසා ඇලෙක්ස් ඔහු සමීපයට පැමිණ මෙහි කිසිවෙකු නැති බව බබසා ෂැඩෝට සිනාසෙනවා. ෂැඩෝ සුනකයා හොඳින් විමසිලිමත්ව වටපිට බලමින් සිට එකවරම බුරමින් දුවන්න පටන් ගන්නවා. මේ දුටු සොල්දාදුවන් ෂැඩෝ පසුපස වේගයෙන් ගමන් කරනවා. කදවුර පිටුපස බෝම්බ ප්‍රහාරයක් සිදුවන බව දකින සියලුම සොල්දාදුවන් පුදුමයට පත්ව කලබලකාරී ලෙස හැසිරෙන්න ගන්නවා. ෂැඩෝ තමාගේ අනුමානය නිවැරදි නිසා ඉතාමත් ගාම්භීර ලෙස කදවුර ඉහළට වී බලා සිටී. පසුව අපට කතාවේ පෙන්වන්නේ එදින රාත්‍රියේද සියලු සෝල්ජර්වරයන් ඉතා විමසිල්ලෙන් තම කදවුර ආරක්ෂා කරන ආකාරයයි. ෂැඩෝවී හැසිරීම් නිරීක්ෂණය කරමින් කෝප්‍රල් ඇලෙක්ස් සහ අනෙකුත් සෝල්ජර්වරයන් ෂැඩෝව අනුගමනය කරනවා. නැවතත් හැමදිනාගේම ත්‍රාසය වැඩි කරමින් ෂැඩෝ කදවුරේ ඉහළ කෙළවර දක්වා උරමින් දුවන්න ගන්නවා. කෝප්‍රල් ඇලෙක්ස් සහ ෂැඩෝ බිම දිගා වී ඈත පේන යමක් සෝදිසියෙන් නිරීක්ෂණය කරමින් සිටී. එක්වරම පැමිණෙන වෙඩි ප්‍රහාරයක් කෝප්‍රල් ඇලෙක්ස්ගේ උරහිසට වදිනවත් සමගම ෂැඩෝ කලබලකාරී ලෙස හැසිරීමට ගන්නවා. ෂැඩෝ විසින් ඇලෙක්ස්ට අතින් ගසමින් ඔහුම නැගිටවන්න උත්සාහ කරනවා. නමුත් පසුව ෂැඩෝ විසින් දකිනවා තම කදවුරට පැමිණෙන ත්‍රස්තවාදී කණ්ඩායමක්. ෂැඩෝ සුනකයා බුරමින් තම කදවුරේ සෙබළුන්ව දෙනවත් කරන අතර සෝල්ජර්ලෙක් කලබයෙන් සූදානම් වනු පෙන්වයි. All clear. Check the perimeter again. කදවුරේ සොල්දාදුවන් සහ ත්‍රස්තවාදීන් අතර ඉතා විශාල කලහකාරී තත්ත්වයක් ඇතිවේ. මේ මැද්දට ඇවිත් තම කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් වීමට ෂැඩෝ දෙවරක් නොසිතා දුවගෙන පැමිණේ. සෝල්දාදුවන්ගේ කණ්ඩායම් දෙක අතර ඇති වූ ගැටුමෙන් පසු එමගින් මියගිය සහ තුවාල් ලැබූ සෝල්ජරියන් කිහිප දෙනෙකු පෙන්වනවා. ඒ අතර මේ ෂැඩෝ සුනකයා විසින් තම
තමන්ගේ ආරක්ෂක කෝප්‍රල් ඇලෙක් හෙවත් තමන්ගේ ස්වාමියා මියගොස් ඇති බව දකිනවා. ෂැඩෝ ඉතා වේදනාකාරී ලෙස ඇලෙක්ස්ගේ සිරුර රැගෙන යන සොල්දාදුවන් සමග නැවත පහළ කදවුරු භූමියට පැමිණෙනවා. ඇලෙක්ස්ගේ සිරුර සහිත මිනි පෙට්ටිය ළඟින් ඉවතට නොයන ෂැඩෝ තමා ස්වාමියා කෙරෙහි වූ ආදරය සහ ගෞරවය දැඩි ලෙස පෙන්වනවා. තම ආදරණීය ස්වාමියා හෙවත් සැමදා ඔහු ආදරයෙන් බලාගත් කෝප්‍රාල් ඇලෙක්ස්ට සමුදුන් ෂැඩෝ අංක 1 හමුදා සුනකයාගේ මෙහියුම මෙසේ නිමා විය. අප YouTube චැනලේ සමග සම්බන්ධ වූ ඔබට බෙහෙවින් ස්තුතියි. තවත් මෙවැනි 3D ඇනිමේෂන් මූවිස් නැරඹීමට අපත් සමග එකතු වන්න.